2025 අවුරුද්දේ WWE ඇතුලේ තිබ්බ ලොකුම මාතෘකාව තමයි ජෝන් සීනාගේ රිටයර්මන්ට් ටුවර් එක. එහෙමත් නැත්නම් ෆෙයාවෙල් ටුවර් එක. ඉතින් ඇත්තටම මේ ෆෙයාවෙල් ටුවර් එක ගැන මගේ මතය මොකක්ද කියලා ඇහුවොත් එහෙම මම නම් කියන්නේ ෆෙයාවෙල් ටුවර් එක ඇත්තටම වැඩක් නැහැ. හොව් 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 හොව්. ෆෙයාවෙල් ටුවර් එක ගැන කතා කරොත් එහෙම හොඳ දේවල් වලට වඩා ඇත්තටම වැඩි නරක දේවල්. ඒක නිසා මම මුලින්ම වීඩියෝ එකෙන් හොඳ දේවල් ගැන කතා කරලා ඉන්නවා. නම්බර් 1. ජෝන් සීනා 17 වෙනි වතාවටත් WWE චැම්පියන් කෙනෙක් වුණා. ඉතින් ඒක නිසා වැඩිම වතාවක් WWE චැම්පියන්ෂිප් දිනපු කෙනා විදිහට ජෝන් සීනා පත් වුණා. නම්බර් 2. ජෝන් සීනා ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන් කෙනෙක් වුණා. වින්ස් මික්මෑන්ගේ අන්තිම කාලේ ජෝන් සීනාව බුක් කරපු විදිහත් එක්ක ෆෑන්ස්ලා හැමෝම හිතුවා ජෝන් සීනාට ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන් කෙනෙක් වෙන්න බැරි වෙයි කියලා. ඒත් ඉතින් මේ ෆෙයාවෙල් ටුවර් එකේ අන්තිම හරියදීම ජෝන් සීනා ග්‍රෑන්ඩ් ස්ලෑම් චැම්පියන් කෙනෙක් වුණා. ඒ සීනා කවදාවත් දිනලා හිටපු නැති ඉන්ටර්කන්ටිනෙන්ටල් චැම්පියන්ෂිප් එක වින් කරත් එක්ක. නම්බර් 3. ෆෑන්ස්ලාට බලා ගන්න ඕනේ වෙලා හිටපු ජෝන් සීනාගේ හීල් කැරක්ටර් එකක් අපිට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් ෆෑන්ස්ලා ජීවිතේට නොහිතපු විදිහට ජෝන් සීනා රිටයර්මන්ට් ටුවර් එකේ මුලදිම හීල් ටර්න් එකක් ගත්ත එක ආරම ෂොකින්. මොකද කවුරුත් හිතුවේ නෑ ජෝන් සීනාව අන්තිම කාලේ පට්ටම හීල් කැරක්ටර් එකක් කරයි කියලා. ඒ වගේම මේ ෆෙයාවෙල් ටුවර් එකේ අපිට නොස්ටැලජික් පට්ට රයිවල්ස් ටිකක් බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ෆෙයාවෙල් ටුවර් එකේ මගේ පෞද්ගලිකව කැමතිම මැච් එක තමයි AJ Styles vs ජෝන් සීනා. ඒ වගේම සීනා vs CM Punk මැච් එකටත් මම පෞද්ගලිකව කැමතියි. මොකද ඒකේ බිල්ඩ් අප් එක සුපිරි නිසා. ඒ වගේම සීනාගේ හීල් ටර්න් එකේ තිබ්බ සුපිරිම ප්‍රොමෝ එක කියන්න පුළුවන් CM Punkට කරපු රිවර්ස් පයිප් බෝම්බ් එක. ඇත්තට මේකේ ෆෝර්ත් වෝල් බ්‍රේක් කරපු එක පීක්. ඒ අරගෙන රැන්ඩි vs ජෝන් සීනා මැච් එකත් මරු. ඒත් එක්කම ජෝන් සීනා vs කෝඩි රෝඩ්ස් සමර්ස්ලෑම් මැච් එකත් පට්ටට තිබ්බා. මොකද ෆෙයාවෙල් ටුවර් එකට ආයෙත් අපිට ෆේස් ජෝන් සීනාව බලා ගන්න පුළුවන් වුණ නිසා. ඒ ඇරෙන්න මට තිබ්බ රයිවල්ස් ගැන ලොකෝට සතුටක් නෑ. ඒ වගේම රිටයර්මන්ට් ටුවර් එක හරිම පොඩි කාලයක තිබ්බ නිසා හරියම ස්ටෝරියක්වත් බිල්ඩ් වෙන්න කාලයක් තිබ්බේ නෑ. ඉතින් දැන් කතා කරමු ෆෙයාවෙල් ටුවර් එකේ තිබ්බ නරක දේවල් ගැන. නම්බර් 1. ජෝන් සීනාව කොහෙවත් නැති විදිහට හීල් කරා. ඉතින් මම මුලින් කිව්වා ජෝන් සීනාව හීල් කරපු එක හොඳයි කියලා. ඒ WWE වලට කිසිම ප්ලෑන් එකක් තිබ්බේ නෑ ජෝන් සීනාව හීල් කළාට පස්සේ මොකද්ද කරන්න කියලා. ඉතින් ඔයාලට මතකයි නම් සීනා හීල් ටර්න් එක ගත්ත විදිය. සීනා එලිමිනේෂන් චැම්ප් එක වින් කරා. කෝඩි ආවා. අසරද දුන්නා. රොක් ආවා. ෆකින් ට්‍රැවිස් ස්කොට් ආවා. තුන් දෙනාම කෝඩිට ගැහුවා. what the fuck. ඉතින් ඊට පස්සේ රොක් හොයන්නවත් නැහැ. like සීනා හීල් වෙන්න මූලික හේතුව රොක්. ඊට පස්සේ රොක් හොයන්නත් නැහැ. අංක 2. කෝඩි රෝඩ්ස් vs ජෝන් සීනා WrestleMania මැච් එක. මම WrestleMania මේන් ඉවෙන්ට්ස් වලින් බලව පට්ටම what the fuck මැච් එකක් කියන්න පුළුවන් මේ මැච් එක. මොකද ෆෑන්ස්ලා ගොඩක් අය බලන් හිටියා එක්ක රොක් හරි වෙන කවුරු හරි ඇවිල්ලා ජෝන් සීනාට උදව් කරයි කියලා. එහෙම නැත්නම් ජෝන් සීනා තනියෙන් මේ මැච් එක දිනයි කියලා. සමහර කට්ටිය ස්ටෝන් කෝල්ඩ් එනකම් බලන් හිටියා. මං රොක් එනකම් බලන් හිටියා. ඒත් අන්තිමේදී එතෙන්ටත් ආවේ කවුද? ෆකින් ට්‍රැවිස් ස්කොට්. ඉතින් මේ මැච් එක කිසිම තේරුමක් නැති විදිහට තමයි බුක් කරලා තිබ්බේ. නම්බර් 3 වැඩක්ම නැති විදිහට බුක් කරලා තිබ්බ මැචස්. මං එහෙම මැචස් කියලා කිව්වේ WWE වලට වැඩකුත් නැති. ජෝන් සීනාට වැඩකුත් නැති. ෆෑන්ස්ලාට වැඩකුත් නැති. ට්‍රිපල් එස් ගේ ගොබ්බ බුකින් තිබ්බ මැච් ටිකට විතරයි. ඉතින් පෞද්ගලිකව මටම සෞතුයි කියලා හිතන මැචස් විදිහට ට්‍රූත් vs සීනා තිබ්බ දෙවනි මැච් එක. මොකද R-Truth WWE රිලීස් කරා. ඊට පස්සේ ෆෑන්ස්ලාගෙන් බෑක්ලෑෂ් එකක් ආවා. ඊට පස්සේ ආයෙත් ජෝන් සීනාත් එක්ක රයිවල් එකක් පටන් ගත්තා. මං හිතන්නේ ඒක කිසිම තේරුමක් ඇති කියලා. ඒ වගේම සීනාගේ ෆෙයාවෙල් ටුවර් එකේ කෝඩි රෝඩ්ස් ගොඩක් වෙලාවට අනවශ්‍ය විදිහට බුක් කරලා තිබ්බා. මොකද අපිට WrestleMania එකේදී කෝඩි vs සීනා බලන්න පුළුවන් වුණා. ඊට පස්සේ Money in the Bank එකේ ජෝන් සීනායි ලෝගන් පෝලෝයි ටීම් අප් වෙලා කෝඩි රෝඩ්ස්ටයි ජේ උසෝයිටයි මැච් එකක් තිබ්බා. ඊට පස්සේ ආයෙත් ජෝන් සීනායි කෝඩි රෝඩ්ස්යි ටීම් අප් වෙලා ඩ්‍රූයි ලෝගන් පෝලෝයි එක්ක මැච් එකක් තිබ්බා. ඊට පස්සේ අපිට ආයෙත් සමර්ස්ලෑම් එකේදීත් කෝඩි vs සීනා බලා ගන්න පුළුවන් වුණා. මොන ලප්පත්ද මේක? ඒත් එක්කම අපිට මේ ළඟදී සර්වයිවර් සීරීස් එකෙන් බලා ගන්න පුළුවන් වුණ ඩොමිනික් මිස්ටීරියෝ vs ජෝන් සීනා මැච් එක පට්ට ජරාවක් කියන්න පුළුවන්. කොහොම හරි මැච් එකේ වෙරේදී ජෝන් සීනා ගෑනු තුන් දෙනෙක්ගෙනුත් ගුටි කාලා චැම්පියන්ෂිප් එකත් ලොස් කරගන්න පුළුවන්. මන් දන්නේ නැහැ ජෝන් සීනාව අන්තිම කාලේ මෙච්චර පජාතු විදිහට බුක් කරන්නේ ඇයි කියලා. ඊට කලින් අපිට වෙසල් පලෝසා වල බලා ගන්න පුළුවන් වුණ ජෝන් සීනා vs බ්‍රොක් ලෙස්නර් මැච් එකත් මට නම් සවුත්තුම මැච් එකක්. මොකද මැච් එකේ ඩියුරේෂන් එකට වඩා ඊට පස්සේ තිබ්බ ජේ උසෝගේ එන්ට්‍රන්ස් එක දිග වෙන්න. ලෙස්නර් 2-3 යන්නේ ජෝන් සීනා බිම. ඉතින් ඔය වගේ දේවලුත් එක්ක ජෝන් සීනාගේ රිටයර්මන්ට් ටුවර් එක ගැන මට නම් කිසිම පැහැදීමක් නැහැ. ඉතින් අපි හැමෝම දන්න විදිහට ජෝන් සීනාගේ රිටයර්මන්ට් මැච් එක අපිට දෙසැම්බර් 14 සැටර්ඩේ නයිට්ස් මේන් ඉවෙන්ට් එකකින් බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයාලට Sony Sports හරහා වගේම YouTube එකෙනුත් මේක ලයිව් බලන්න පුළුවන්. ඉතින් මේ රිටයර්මන්ට් මැච් එක සිද්ධ වෙන්නේ සීනා vs ගොන්ත එක්ක. මම දන්නවා ඒකට ගොඩක් කට්ටිය කැමති නැහැ කියන්න.
මොකද ඇත්තටම ගන්තට ලැබෙන දෙයක්වත් නැහැ සීනාව රිටයර් කරන එකෙන්. ඒ වගේම සීනාට ලැබෙන දෙයක්වත් නැහැ ගන්ත එක්ක රෙසල් කරලා. මම දැක්ක ගොඩක් කට්ටිය ලාස්ට් ටයිම් ඉස් නව් ටූර්නමන්ට් එකකටත් බයිනවා ඒක වැඩක් නැති ටූර්නමන්ට් එකක් කියලා. මම නම් ඒක වැඩක්ම නැහැ කියන්නෙත් නැහැ මොකද අපිට සැක්‍රයිඩ් ඒ වගේම රෝල් සිග්ලර්ත් බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම ඉන්ටරෙස්ටිං මැචස් ටිකකුත් අපිට බලා ගන්න පුළුවන් වුණා. හැබැයි මේ ටූර්නමන්ට් එක අතරතුර ෂේමස් වගේම පෙන්ටත් ඉන්ජර්ඩ් වුණා. කොහොම වුණත් ටූර්නමන්ට් එකේ අන්තිම මැච් එක වෙච්ච ගුන්තු vs LA Knight මැච් එක මම නම් LA Knight දිනනකන් තමයි බලන් හිටියේ. කොහොම වුණත් ඒ දෙන්නටම වඩා අලුත් රෙස්ලර් කෙනෙක්ට ඒ chance එක දුන්නා නම් වටිනවා කියලා මට හිතෙනවා. මට අනුව නම් සීනාව රිටයර් කරන්න පර්ෆෙක්ට්ම ඔපොනන්ට් වෙන්නේ චැට් ගේබල් එහෙමත් නැත්නම් ඔස්ටින් තියරි. මම චැට් ගේබල් කියලා කියාවේ ජෝන් සීනාගේ ඩෙබියුට් එකේ වුණේ ක්‍රූට් ඇන්ගල් එක්ක තිබ්බ මැච් එකකින්. ඉතින් කර්ට් වගේම පර්සනැලිටි එකක් තියෙන රෙස්ලර් කෙනෙක් තමයි චැට් ගේබල් කියලා කියන්නේ. ඒ වගේම සීනාව රිටයර් කරන්න වර්ති රෙස්ලර් කෙනෙක් කියලා චැට් ගේබල්ව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මම ඔස්ටින් තියරි කියලා කියාවේ ගොඩක් කට්ටිය කියනවා WWE එකේ face of the future කියලා ඔස්ටින් තියරි. ඉතින් WWE එකේ පල්ලහැට වැඩලා ඉන්න තියරිව හොඳටම බිල්ඩ් අප් කරලා ගන්න පුළුවන් විදිය තමයි සීනාව රිටයර් කරන එක. කොහොම වුණත් ඉතින් මේ දෙකම වෙන්නේ නැහැ අපිට දෙසැම්බර් 14 බලා ගන්න පුළුවන් වෙන්නේ ගොන්ත vs ජෝන් සීනා. ඉතින් ෆෙයර්වෙල් ටුවර් එක ගැන ඕවරෝල් කතා කරොත් එහෙනම් පොඩි කාලෙක ලොකු දේවල් ටිකක් වුණා. ඉතින් රිටයර්මන්ට් ටුවර් එක මෙච්චර පොඩි වෙන්න හේතුව ජෝන් සීනා කියලා තිබ්බ විදිහට එයාගේ රිටයර්මන්ට් ටුවර් එක දවස් 200 ගණක් ඕනෙලා තිබ්බට WWE එක සීනාව බුක් කරලා තියෙන්නේ දවස් 30 ගණනකට. ඉතින් මේ වෙන දේවලුත් එක්ක ගුන්ත ජෝන් සීනාව ටැප් අවුට් කරන්න ඉඩ තියෙනවා. කොකටත් හිත හදාගන්න ඉන්නක හොඳයි. ඉතින් මෙතන වීඩියෝ එක ඉවරයි. සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. බයි.